එකම ගවුම් බ්ලොක් සෙට් එකකින් ගොඩක් ගවුම් අහගන්න පුළුවන් නම් හොඳයි නේද? හරි. ඔයාලට මෙන්න මේ A-line ගවුම් බ්ලොක් සෙට් එකෙන් ඔයගොල්ලන්ට සාය කොටස් වෙනස් කරගනිමින්, අත් වෙනස් කරගනිමින්, කර වෙනස් කරගනිමින් මහන්න පුළුවන්. extra small, small, medium, large, XL, 2XL, 3XL යන සයිස් 7 මේ බ්ලොක් සෙට් එකට එනවා. මේ තියෙන්නේ ඉදිරිපස පළුව. පිටිපස පළුවේ සයිස් 7. සයිස් 7 සාමාන්‍ය අත එනවා බ්ලොක් සෙට් එකට. ඊට අමතරව ඔයගොල්ලන්ට අත් වර්ග 2ක් සහ කර වර්ග 3ක් එකතු කරලා තියෙනවා. පෆ් අත සහ බටර්ෆ්ලයි අත, V කර, ස්වීට් හાર્ට් කර, බෝට් නෙක් එක ඔයගොල්ලන්ට කැමති නම් විතරක් අමතරව එකතු කරලා තියෙන අත් සහ කරවල් ගන්න පුළුවන්. අද මම මහන වීඩියෝස් කරන්නේ නැහැ. ඔයගොල්ලන්ට මහගන්න විදිහ ගැන පොඩි ගයිඩ්නස් එකක් මම දෙන්නම්. ඉතින් මේ බ්ලොක් සෙට් එක තියෙන්නේ මහන්න දන්න අයට. මේට අවුරුද්දකට විතර උඩදී අපේ කොලස් දාලා මහන A-line ගවුම් බ්ලොක් සෙට් එකක් ඔයගොල්ලන්ට හඳුන්වා දුන්නානේ. ඒකෙත් ඉනින් සාය කොටස් වෙන් කරගෙන මහන විදිහට තමයි ඒ බ්ලොක් සෙට් එක හදලා දුන්නේ. ඒකෙදි නම් මම ඔයගොල්ලන්ට මහන වීඩියෝස් දැම්මා. සායවල් වෙනස් කරගෙන මහන විදිහ, එතකොට බොත්තම් ප්ලැකට් එක, ඊට පස්සේ ඉස්සරහට ලූප් අල්ලලා මහ ගන්න විදිහ, ප්ලැකට් වදා ගන්න විදිහ, කොලස් 4ක් ඇඩ් කරලා තිබුණා. ඒ කොලස් 4ම මහ ගන්න විදිහ කියලා දුන්නා. ඉතින් ඔයගොල්ලන්ට මේ A-line ගවුම් සාය කොටස් වෙන් කරගද්දී ප්ලේයර් සායම කොහොමද අදාගන්නේ කියලා ඔයගොල්ලන්ට පුළුවන් ඒ පරණ වීඩියෝ එක බලලා අයිඩියා එකක් ගන්න. බලවාටිය උස විදිහට අරගෙන රෙදි කොටසක් දෙකට නමා ගන්න ඕනේ. අපි හැම වෙලාවෙම ගවුමේ උස ගන්නේ බලවාටිය උස පැත්තට තමයි ගන්නේ. රෙද්දේ පළලින් තමයි රෙද දෙකට නමා ගන්නේ. රෙදි කොටස දෙකට නමාගෙන රෙදි කොටසේ නැම්ම මතට ඔයගොල්ලන්ගේ ඉදිරිපස බ්ලොක් එක තියලා ඔයාට පුළුවන් ඉදිරිපස බ්ලොක් එක රෙද්දට පිටපත් කරගන්න. ඔයා කර වෙනස් කරගන්නවා නම් මෙතන තියෙන කර ඇඳ ගන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලන්ට පුළුවන් උරහිසේ ඉඳලා අනිත් ටික පිටපත් කරගන්න. මම සම්පූර්ණයෙන්ම පිටපත් කරගන්නේ නැහැ. මම පොඩි කොටසක් පිටපත් කරගෙන ඔයගොල්ලන්ට කර වෙනස් කරගන්න විදිය පෙන්වන්නම්. මේ විදිහට ඔයාට අවශ්‍ය කරේ බ්ලොක් එක ගත්තා. මේ විදිහට තියාගෙන කර විතරයි ඔයගොල්ලන්ට පිටපත් කරගන්න තියෙන්නේ. ඔයාට ස්වීට් හાર્ට් කරක් දාගන්න ඕන නම් ඒක අරගත්තා. මේ විදිහට තියාගත්තා, පිටපත් කරගත්තා. මම මේක පිටපත් කරලා පෙන්නන්නම්කෝ. ඔයගොල්ලන්ට කරේ මේ කොටස විතරයි පිටපත් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාට බෝට් නෙක් එකක් ඕන නම් මේ විදිහට මේ කර පිටපත් කරගන්න පුළුවන්. ඔයාලා බෝට්ටු කර දානවා නම් ඉදිරිපසට සහ පිටිපසට දෙකටම මේ කර දාගන්න ඕනි. මොකද බෝට්ටු කර කියන්නේ කර පළල වැඩි වෙන කරක්. ඒක නිසා දෙපැත්තම වෙනස් කරගන්න ඕනි. ඔයාට ගවුමේ ඉදිරිපසට බොත්තම් අල්ලා ගන්න ඕනි නම් ඔයාගේ රෙදි කොටසේ බලවාටි කොටස් දෙක එකට තියලා මේ විදිහට රෙදි කොටස නමා ගන්න ඕනි. බලවාටිය මත බලවාටිය තියෙන විදිහට රෙදි කොටස් දෙකට නමාගෙන ඉස්සරහෙන් අඟල් දෙකක් තියන්න ඕනි. අපි ප්ලැකට් එක නමන්නේ අඟල් භාගයක් නමලා නැවත අඟලක් නමලා තමයි ප්ලැකට් එක හදාගන්නේ. අඟල් භාගයෙන් නමලා අඟලෙන් නමලා තමයි ප්ලැකට් එක හදාගන්නේ. හරිද? එතකොට පියවුම් වාසයට යන අඟල් භාගෙත් එක්ක තමයි අපි අඟල් දෙකක් තියන්නේ ඉස්සරහෙන්. මම ඔයගලන්ට පොඩ්ඩක් මේක ඇඳලා පෙන්නන්නම්. මම මේ මුලින්ම ඇඳගන්නේ අඟල් භාගයක්. ඊට පස්සේ අඟලක්. ඊට පස්සේ අඟල් භාගයක්. ඔයගොල්ලන්ට අඟල් භාගයක් නමලා අඟලෙන් නමලා මහන්න අමාරුයි නම් කෙලින්ම ඒ අඟල් එකමාර ඉස්සරහෙන් තියෙන වැඩිපුර තියෙන අඟල් එකමාර දෙකට නමන්න. එතකොට ඔයගොල්ලන්ට අඟල් 3 කාලේ ප්ලැකට් එකක් තමයි එන්නේ. ඊට පස්සේ අපි ලකුණු කරගත්ත අඟල් දෙකේ රේඛාව තියෙනවනේ. අන්න එතනින් තමයි ඔයගොල්ලන්ගේ ඉදිරිපස පළුව මේ විදිහට තියාගන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ කර පළවෙනි අඟල් භාගය දක්වා දික් කරගන්න. මෙතන කර ළඟින් කපා ගන්නකොට අඟල් භාගයෙන් නමලා අඟලෙන් නමලා තමයි කර කපා ගන්නේ. එහෙම නැතුනොත් අපිට නමලා මහනකොට එතන රෙදි කොටස මදි වෙනවා. අපි කෙලින්ම කපලා ගත්තොත් ඒක නිසා විදිහට නමලා කපන්න.
හරි ඊට පස්සේ ඔයගොල්ලන් ඉස්සරහට බොත්තම් ප්ලැකට් එකක් දාගන්නවා නම් පිටිපස්සට ඕපන් එකක් අවශ්‍ය නැහැනේ. එහෙනම් ඔයගොල්ලන් පිටිපස පළුව නැම්මට කපා ගන්න ඕනේ. එතකොට පළවාටි උස විදිහට රෙද්ද පළලින් රෙදි කොටසක් දෙකට නමලා අරගෙන ඔයගොල්ලන්ගේ පිටිපස පළුව අරගෙන පිටිපස පළුවේ මම අඟල් භාගයක් ඉඳ තියලා තියෙනවා ඔයගොල්ලන්ට ෂිපර් එකක් දාන්න. එතකොට ඒ ෂිපර් වාසිය එළියට අරගෙන තමයි බ්ලොක් එක තියන්නේ. එහෙම නැත්නම් ෂිපර් වාසිය ළඟින් නමලා නැම්මට තියලා කපා ගන්නත් පුළුවන්. ඊළඟට බ්ලොක් හදලා තියෙන්නේ අඟල් භාගයේ මැහුම් වාසියක් තියලා. නමුත් දැන් ඔයගොල්ලන් ඉන කොටසින් වෙන් කරගත්තේ ඉනෙන් පහළට කඳ කොටස ඉනෙන් පහළට අඟල් භාගයක මැහුම් වාසියකුත් සාය සඳහා ඉනෙන් උඩට අඟල් භාගයක මැහුම් වාසියකුත් දෙන්න ඕනි. අපි කොටස් දෙකක් වෙන් වෙලා නැවත එකතු වෙනකොට අඩු වෙන අඟල. හරිද? ඔයගොල්ලන්ට ඉන දක්වා පමණක් පිටපත් කරගන්න ඕනි නම් මම මේ බ්ලොක් එකේ ඉන ලකුණු කරලා තියෙනවනේ අන්න එතනට විතරක් පිටපත් කරගන්න. මම මේ පෙන්වන විදිහට පිටපත් කරගන්න පුළුවන්. මේ පැත්තනොත් මෙන්න මේ ඉන රේඛාව ළඟින් මාක් කරගන්න. ඊට පස්සේ ඒ රේඛාව ලකුණු කරගෙන එතන ඉඳලා අඟල් භාගයක් පාදට ලකුණු කරගෙන තමයි ඔයගොල්ලන් කඳ කොටස කපා ගන්නේ. සාය කොටස ඉනට වෙනම මූට්ටු වෙද්දී අඩු වෙන මැහුම් වාසිය තමයි අපි ලකුණු කරගන්නේ අඟල් භාගයක් පහළට. සාය කොටසේ උස ගත්තෙත් ඔයගොල්ලන්ගේ බ්ලොක් එකේ ඉනේ ඉඳලා පහළට තියෙන උස අරගෙන ඒ උසට අඟල් භාගයක් එකතු කරලා උස ගන්න ඕනි. අපි එහෙම ගන්න ඉනෙන් වෙන වෙන ඇඳුම් වලදී විතරයි. ඉනෙන් වෙන වෙන නැති ඇඳුම් වලදී මැහුම් වාසි මොකද එකතු කරන්න නැහැ. බ්ලොක් එක දිග වැඩි නිසා මම ඔයගොල්ලන්ට මේ පොඩි කොලෙන් පෙන්නන්නම්. මේ තියෙන එලයින් සාය නම් ඔයගොල්ලන්ගේ එලයින් සාය ඉන මට්ටම ලකුණු කරලාන් තියෙන්නේ. එහෙනම් මෙන්න මේ පහළ ඉඳලා ඉන ළඟට තියෙන මිම්මට අපි හිතමුකෝ ඉන ළඟට අඟල් 10ක් තියෙනවා කියලා. එහෙනම් 10 මාරක් උස ගන්න ඕගොල්ලන් සාය උස විදිහට. ඉන රැලි කරගත්ත සායක් දානවා ඕගොල්ලන්ට පුළුවන් ඉන වට වගේ දෙකොණයක් ඒක දෙකෙන් බෙදලා ඉදිරිපසට සහ පිටිපස පැත්තට පළල හදා ගන්න. ඊට පස්සේ ඕගොල්ලන් ප්ලේයාර්ඩ් සායක් නිර්මාණය කරගන්නවා නම් ඕගොල්ලන්ට ඉනෙන් උඩට අඟල් භාගයේ මැහුම් වාසිය තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි වාටිය මහන්නේ ප්ලේයාර්ඩ් සාය අඟල් කාලක් නමලා නැවත අඟල් කාලක් නමලා නිසා. අත් කොටස් කපා ගද්දි බලවාටි උස විදිහට රෙදි කොටසක් දෙකට නමාගෙන මේ විදිහට නැම්මට තියලා අත් කොටස් දෙකක් කපා ගන්න ඕනි. ඊළඟට කර ෆිනිෂ් කරගන්න පේසින් කපා ගද්දී ඔයගොල්ලන් ඇඳුමට දාගත්ත කර පිටපත් කරගෙන අඟල් දෙකක් හෝ දෙකමාරක් පළලට ඔයගොල්ලන්ට පුළුවන් පේසින් කපා ගන්න.